එතකොට පින්වත්නි දැන් ඔය පින්තුන් කියන්න බලන්න මැරිලා පින්වත්නි ගිහිලා කොහෙද ඉපදෙන්න කැමති? කොහෙද කැමති? එකයි යන්න අහන්නේ. කොහෙද පින්වත්නි මරුණන් පස්සේ ඉපදෙන්න කැමති? හයියෙන් උත්තර දෙන්න ඕනේ. දැන් පොඩි හාමුදුරුවෝ කොහෙද කැමති? පින්වත්නි ඇත්තටම දැන් මෙතන බහුතරයක් කිව්වේ නැතුණාට දිව්‍ය ලෝකෙට තමයි කැමති. ඕක පින්වත්නි බුදුහාමුදුරුවෝ කාලේ තිබ්බ දවසක් පින්වත්නි විශාඛාව පොහොය දවසක පන්සලකට යනකොට පින්වත්නි මේ වගේ උපාසකම්මල ටිකක් සුදෙන් ඇඳගෙන පින්වත්නි සිල් ගන්නවා. ඊට පස්සේ විශාඛාව පොඩ්ඩක් පහත් වෙලා අහලා තියෙනවා උපාසකම්මලගෙන් උපාසකම්මල මොකටද දැහුවන්නේ සිල් සමාදන්. දුවේ අපි මේ දිව්‍ය ලෝකේ යන්නේ. එතර පින්වත්නි ඔක විශාඛාව ඔහොම කියලා බුදුහාමුදුරන්ට කිව්වම කියනවා ඒ පින්වත්නි සංසාරයේ ඇවිදින්න කැමති පුද්ගලයෙක්. දැන් පින්වත්නි මේ දැන් ඔය පින්වත්නි හිතන්නකෝ දැන් පින්වත්නි දිව්‍ය ලෝකේ යන කැමති මොකද? දිව්‍ය ලෝකෙ ඉපදෙන්න කැමති මොකද? මනුස්ස ලෝකවලගේ තෙල් ප්‍රශ්න නැහැ. ගෑස් ප්‍රශ්න නැහැ. පවුල් නඩත්තු කරන්න නැහැ එහෙම නේද පින්වත්නි? පින්වත්නි ඇත්තටම අපි හිතන්නේ පින්වත්නි එහෙමනේ. ප්‍රශ්න නැහැ. දිව්‍ය ලෝකෙ ගිහිල්ලා අපි පින්වත්නි පළතුරු ගෙඩියක් කාගෙන ඉන්න තියෙන්නේ. නටුමක් බලාගෙන. පින්වත්නි දැන් ඔය පින්නතුන් දිව්‍ය ප්‍රතිමා දැන් පින්වත්නි ෆොටෝ බලනකොට දැකලා නැද්ද ෆොටෝ එකේ කොනේ හරි පළතුරු වට්ටියක් තියෙනවා. දේවාලයකට ගියත් පින්වත්නි තියෙනවා. හැබැයි බුදුහාමුදුරු දේශනා කරාද දිව්‍ය ලෝකේ පළතුරු තියෙයි කියලා පමණ නෑ. ඒ පින්වත්නි හැමනම් ඒ රූපය හදන කෙනාගේ චිත්ත රූපය. අපි පින්වත්නි ඒක බලලා අපි හිතනවා අනේ මෙහෙම දිව්‍ය ලෝකේ පළතුරු ඇති. නැද පින්වත්නි? ඒ අපි හිතා ගන්න දෙයක්. හොඳයි. හැබැයි දැන් අපි පින්වත්නි හැම දිව්‍ය ලෝකෙ ගියාට බුදුහාමුදුරු දේශනා කරනවා මේ ලෝකෙ පින්වත්නි තල කීයක් තියෙනවද? කීයක් තියෙනවද පින්වත්නි? 31යි. කීයක්ද? 31යි. මොනද පින්වත්නි මේ තල 31? දිව්‍ය ලෝක 6යි. සතර අපායයි. බ්‍රහ්ම ලෝක 20යි. මනුස්ස ලෝකය. ඔන්න පින්වත්නි මේ තල 31. බුදුහාමුදුරු දේශනා කරන්නේ පින්වත්නි මේ තල 31න් කොහෙට ගියත් ඒ හැමතැනකම ජාතියේ දුක, ජරාවේ දුක, ව්‍යාධියේ දුක සහ මරණයේ දුක පින්වත්නි උරුමයි. එතකොට පින්වත් දැන් දිව්‍ය ලෝක ගියාට දෙවියන්ගෙත් පින්වත්නි දිව්‍යාවශ අවසන් වෙනවා. දිව්‍යාවශ අවසන් වෙනකොට පින්වත්නි දෙවියන්ගේ නොඑක් වෙනස්කම් වෙනවා. දෙවියන්ගේ දිව්‍ය ශරීරයට පින්වත්නි දැඩි ලෙස දාඩිය දානවා. ඇඳන් ඉන්න වස්ත්‍ර පින්වත්නි අව පැහැගැන්වෙනවා. පැලඳ සිටින මල් මාලාදිය කෙමෙන් පර වෙනවා. එතකොට පින්වත්නි මේ ලක්ෂණ ටික Taman දකින්නකොට Tamanට තේරෙනවා මෙන්න මගේ දිව්‍යාවශ්‍ය ටික ඉවරයි. පින්වත්නි අපිට යම් දෙයක් තිබිලා නැති වෙන එකද නැත්නම් පින්දෙන් නැති වුණා නම් දුක නැණි පින්වත්නි යමක් අපිට තිබිලා නැති වෙනකොට දුක වැඩි. ඒ මොකද අපි දන්නවා අපේ හිත දන්නවා අනේ මට මෙහෙම කෙනෙක් හිටියානේ. අනේ මට මෙහෙම දෙයක් තිබුණානේ. එහෙම හිතනකොට පින්වත්නි අපිට දුක වැඩි. ඒ වගේ දෙවියන්ටත් පින්වත්නි Tamanගේ සැප සම්පත් ටික මතක් වෙනකොට හැබැයි ඒ අතරේ දිව්‍ය ආයුෂත් ඉවරයි කියලා හැඟෙනකොට පින්වත්නි දුක වැඩි. ඒ හින්දා මේ කොහේවත් පින්වත්නි ජාතියේ සැපයක් නැහැ. ඒ හින්දා මොකද කරන්න ඕන පින්වත්නි නැවත නැවත මේ සංසාරයට වැටෙන්නේ නැතුව ජාතිය පින්වත්නි ෂය කරන්න ඕනේ. ජාතිය පහ කරලා පින්වත්නි තුම් නිවනටපත් වෙන්න ඕනේ. ඔය තමයි පින්වත්නි ජාතියේ දුක. ඊට පස්සේ ජරාවේ දුක. ජරාවටපත් වෙනවා කියන්නේ මොකද්ද පින්වත්නි? ඔය වයෝවෘද්ධ ආච්චි අම්මලා වගේ වෙනවා. මොකද්ද වෙන්නේ? ඇස් පෙනීම අඩු වෙනවා. කන් ඇහෙන එක අඩු වෙනවා. නාසයට ගඳ සුවඳ දැනෙන එක අඩු වෙනවා. දිවට රස දැනෙන එක අඩු වෙනවා. ආදී පින්වත්නි නොඑක් විපාරයාසයන්ටපත් වෙනවා. දැන් ඔය ආච්චියම කෙනෙක් කල්පනා කරන්න Tamanගේ පුංචි කාලේ කාපු ටොපියක්. ඔන්න හොඳට රස දැනෙනවා පුංචි කාලේ. හැබැයි දැන් ওই වයසට යන්න දිව අංකුර පින්වත්නි ගෙවිලා ඒ වර්ගෙම
පින්නත්නි දැන් ටොපියක් කාලා බලන්න ඒ රහම දැනෙනවද? දැනෙන්නේ නැහැ. මොකද පින්න ටොපිය වෙනස් වෙනවද නැහැ. ඒ තමන්ගේ දිව්‍ය අංකුර පින්නත්නිගේ ඔය විදිහට පින්නත්නි වයෝ වෘද්ධ වෙන්න අපහසුතාව වැඩි. දැන් මම අහන ඔය පින්නතුන්ගේ ඔය පින්නතුන් පාරේ යනකොට වැඩිපුරම පින්නත්නි කාගේ දිහාද බලන්නේ? තරුණිය දිහාද වයසකයි දිහාද? කාගේ දිහාද පින්නත්නි? තරුණයෝ දිහා. හේතුව ඕන් යන දිහා, කන දිහා, බොන දිහා, ඉන්න දිහා, කතා කරන දිහා. එද පින්නත්නි ඕන්ගේ ලස්සන අපි බලනවා. හැබැයි බුදුහාමුදුරුවෝ පින්නත්නි අපිට බලන්න කියලා තියෙන කවුරු දිහාද? නිතරම වයසකයි දිහා. දැන වැඩි කරන්නේ. බෞද්ධය වෙලා. හැබැයි පින්නත්නි දැන් මේ පින්නතුන් ආච්චි අම්මලා දිහාම බලන් ඉන්න පුරුදු වෙද්දන්නේ. ඉන්න හම්බෙන්නෙත් නැහැ. පින්නත්නි ඇත්තට මෙහෙම බලල පමණක් මදි. බුදුහාමුදුරු දේශනා කරන්නේ අපි පින්නත්නි වයසක කෙනෙක් දිහා බලලා මොකද කරන්න ඕනේ? අපි හිතන්න ඕනේ මමත් අනේ මේ වගේ දවසක වයසට යනවනේ. මගෙත් මේ වගේ කොන්ද කුදු වෙනවනේ. හැරමිටියක් පාවිච්චි කරන්න වෙනවනේ. කෙස්සේ ඉදෙනවනේ. මේ ලස්සන දත් ටික හැලෙනවනේ. හැම රැලි වැටෙනවනේ. ඔය විදිහට පින්නත්නි අපි හිතන්නේ. හිතලා මේ Tamanට පින්නත්නි හයිය හත්තිය තියෙන කාලේ මේ ධර්මය අවබෝධ කරගන්න පහසු කාලේ පින්නත්නි අපි වහා මේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ. හොඳයි. එහෙමනම් පින්නත්නි ජාතියේ දුක, ජරාවේ දුක, ව්‍යාධියේ දුක. ව්‍යාධියට පත් වෙනවා කියන්නේ මොකද පින්නත්නි? ලෙඩ වෙනවා. ලෙඩ වෙන එක පින්නත්නි දුකයිද සැපයිද? දුකයි. ඔය සමහරින් වල පින්නත්නි ඔළුවේ කැක්කුම යාන්තම් හොද වෙනකොට දතේ කැක්කෙනවා. දතේ කැක්කුමත් පින්නත්නි සතියක් ගිහිල්ලා විතර හරි කමන්නේ යාන්තම් හොද වෙද්දි කකුලේ කැක්කුමක් එනවද නැද්ද? එනවා. මෙතන පින්නත්නි මේ කවුරුනත් පින්නත්නි මේ දැන් ගත්තොතින් මොනවා හරි ලෙඩක් තියෙනවා. දැන් සමහරුන්ට එක විදිහට වාඩිලා ඉන්න බැරිත් ඒකනේ. ඒකත් ලෙඩක්. එහෙට හැරෙනවා මෙහෙට හැරෙනවා. ඉන්නවද නැද්ද එහෙම? ඉන්නවා. කාලෙක පින්නත්නි දැන් මේ කාලේ පින්නත්නි බඩගින්න ලෙඩක් ඒවතික අපි පිළිගන්නවද? අපි පිළිගන්නේ නැහැ. නමුත් පින්නත්නි අපි අහලා තියෙනවා කලින් බුදුන් වහන්සේලාගේ කාලවල පින්නත්නි ආයුෂ බොහෝයි. එතකොට පින්නත්නි 80000 60000 40000 50000 ආදී පින්නත්නි බුදුන් වහන්සේලා වැඩ සිටලා තියෙනවා. එක කාලෙක පින්නත්නි දීර්ඝායුෂ තියෙන කාලෙක බමුණෙක් ගිහලා බුදුහාමුදුරන්ට කියලා තියෙනවා ඒ කාලේ පින්නත්නි ලෙඩ නැහැ. මේ වගේ සම්පතිශාවාදී පින්නත්නි රෝග නැහැ. ඒ කාලේ පින්නත්නි තිබිලා තියෙන්නේ රෝග දෙකයි මිනිස්සුන්ට. ඒ තමයි පින්නත්නි බඩගින්නෙන එක සහ නිදිමත බව. එතකොට පින්නත්නි ඒකත් එහෙනම් මොකද්ද? ඒකත් රෝගයක් පින්නත්නි ලෙඩක්. අපි හැමෝටම එහෙනම් පින්නත්නි ලෙඩ තියෙනවද නැද්ද? තියෙනවා. එතකොට පින්නත්නි එහෙමනම් මෙහෙම ලෙඩ වෙන එක දුකයිද සැපයිද? දුකයි. හොඳයි. ඊට පස්සේ පින්නත්නි ජාති ජරා ව්‍යාධි මරණ. මැරෙන එක කොහොමද? දුකයි. අම්ම කෙනෙක්ට පින්නත්නි දරුවෙක් නැති වෙන එක දුකයි. දරුවෙක්ට පින්නත්නි අම්ම කෙනෙක් නැති වෙන එක ඒත් දුකයි. මේ මරණය පින්නත්නි සෑම කාලෙම දුකයි කියලා බුදුහාමුදුරුවෝම දේශනා කරනවා. හොඳයි. එතකොට පින්නත්නි එහෙමනම් අපි දැන් මේ සාකච්ඡා කරේ මොකද්ද? පින්නත්නි දුක්ඛ ආර්ය සත්‍ය. මොකද පින්නත් අපි මේ සාකච්ඡා කරේ දුක්ඛ ආර්ය සත්‍ය. දැන් මම අහන ඔය පින්නතුන්ගෙන් පින්වත්නි ඇත්තටම ඔය පින්නතුන් නිවන් දකින්න කැමතිද? කැමතිද පින්වත්නි? ඇත්තටම කැමතිද? හැබැයි පින්වත්නි ඒක හිතට අවංකයිද වංකයිද? ඒකට උත්තර දෙන්න බලන්න හිතලා. ඇහෙන්නේ නැහැ මට. Tamanට විතරයි උත්තරේ දෙන්නේ. අවංකයිද? පින්නත්නි අපිට ඔක හොයලා බලන්න පුළුවන්. බුදුහාමුදුරු දේශනා කරනවා පින්නත්නි මේ ලෝක සත්වයාට ඡන්ද සමාධිය කියලා පින්නත්නි දෙයක් ඇති වෙනවා. මොකක්ද ඇති වෙන්නේ? ඡන්ද සමාධිය. පින්නත්නි ඡන්දය කියන්නේ මොකටද? කැමැත්තට. මොකද කැමැත්තද පින්නත්නි? නිවනට තිබෙන අවංක කැමැත්ත. නිකන් කැමැත්ත නෙමෙයි.
බුදුහාමුදුරු දේශනා කරන්න පින්වත්නි යමෙකුට නිවනට අවංක කැමැත්තක් ඇති වුණොත් ඔහුට පින්වත්නි එකෙනෙහිම චතුරාර්ය සත්‍ය පින්වත්නි අපි දැන් මෙතන මේ සාකච්ඡා කර දුක්ඛ ආර්ය සත්‍ය වැටහෙනවා. ඉපදීම, ජරාවටපත් වීම, ලෙඩවීම, මැරීම. ඔන්නෝක පින්වත්නි අවබෝධ වෙනකොට මොහුගේ ඇස, කන, නාසය, දිව, ශරීරය පින්වත්නි සංවර වෙනවා. දැන් ඔය පින්වත්නි පංචේන්ද්‍රිය සංවරයිද? සංවරයිද? ඇහෙන්නේ නැහැ මට. හැබැයි පින්වත්නි මේ දැන් සමහරු පින්වත්නි ගම්වලින් බලට වැඩියෙන් පස්සේ තමයි එක ළඟනේ වාඩි වෙන්නේ බොහෝ අය. එතකොට දැන් උත්තර දෙන්න බයයි. වැරදුනොත් ළඟ ඉන්න මිනිස්සයා දන්නවා ගමේ මුදේදී පතුරල ඉවරයි. එහෙම හිතලා පින්නත් උත්තර දෙන්නේ නැහැ.